මගේ නම විහඟනි සරාදි හෙට්ටි. මගේ NIC නම්බර් එක 2003 270 10 843. ඉතින් මේක තමයි අපේ e-commerce web application එකේ වීඩියෝ සෙට් එකෙන් ගෙන පස්වෙනි වීඩියෝ එක. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ forgot password එක ගැන. ඉතින් අපිට forgot password එක ගොඩක් වෙලාවට ඕනේ වෙනවා. මොකද අපිට password එක අමතක වුණොත් වගේ නැත්නම් password එකක් නැත්නම් අපිට log වෙන්න බෑ. අපි කලින් log වෙලා හිටපු එකකට. ඉතින් අපිට ඒ පරණ data ටික බලා ගන්න ඕන නම් ඉතින් අපිට password එක ගන්න වෙනවා. ඉතින් අපිට ඒකට තියෙන option එක තමයි forgot password එකක් දීලා අපිට අලුත් password එකක් add කරගන්න එක. ඉතින් බලමු අද අපි කොහොමද e-commerce application එකක කරලා තියෙන්නේ සහ අපි code එකත් බලමු. ඉස්සෙල්ලාම අපි මෙතනින් පටන් ගමු forgot password එකෙන්. ඉතින් අපි නිකම්ම forgot password එක ක්ලික් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපිට කියනවා invalid email address කියලා. ඉතින් එයාලා කියනවා අපිට email එකක් ඕනේ අනිවාර්යෙන් අපේ password එක change කරන්න නැත්නම් password එකක් දෙන්න විදිහක් නැහැ. ඉතින් අපි අපේ password එක ගමු database එකේ. ඉතින් අපි මේ උඩම තියෙන එක ගමු. ඉතින් ඔයාලට ඒත් එක මෙතන බලා ගන්න පුළුවන්. මෙතන කලින් තියෙන password එක set කරලා තියෙන password එක. අපි change කරද්දි බලමු forgot password දීලා අපි password එක change වෙනවද කියලා. ඒ වගේම අපිට verification code එකකුත් එනවා. ඉතින් verification code එක මෙතන නැහැ. මොකද අපි තාම change කරලා නැති නිසා උඩේ එකේ අපි බලමු verification code එකත් අපේ mail එකට ආවට පස්සේ මේවා update වෙනවද කියලා. ඉතින් අපි අපේ email එක copy paste එකක් දාගමු. මොකද නැත්නම් අපේ වරදින්න ඉඩ තියෙනවා. ඉතින් අපි දැන් දීලා බලමු forgot password එක. ඉතින් අපිට මේ විදිහට ආවා verification code has sent successfully to your email කියලා. ඉතින් අපි ගිහින් බලමු අපේ email එකට ඇවිල්ලාද කියලා. ඉතින් අපිට බලා ගන්න කලින් ආපු එකක්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් අපේ email එකට දැන් ඇවිල්ලා තියෙනවා verification code එක අපේ e-shop එකෙන්. මේක තමයි verification code එක. ඉතින් අපිට මේ code එනවා අපේ password එක reset කරගද්දි. අපි මෙතන බලමු okay දීලා. ඉතින් ඔන්න ආවා අපේ password එක reset කරගන්න තැන. ඉතින් අපි මෙතන ලේසියට ඉලක්කමක් දාගමු. ඉතින් මෙතන අපි show hide option එක තියෙනවා. අපි show එක දාලා තියාගමු. හරි දැන් අපිට ආපු verification code එකත් අපි add කරගමු මෙතනට. හරි දැන් ඉතින් අපිට තියෙන්නේ reset password දෙන්න. අපි දීලා බලමු ඔය password එක change වෙලාද අපේ database එකට add වෙලාද කියලා. අපිට message එකක් ආවා password updated successfully කියලා. අපි database එක refresh කරලා බලමු. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතන අපි add කරපු password එක add වෙලා තියෙනවා වගේම අපේ verification code එකත් මෙතනට ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපේ වැඩේ success. හරි දැන් අපි දීලා බලමු අපි අප්ඩේට් කරපු password එක අපිට අපේ home page එකට යන්න පුළුවන්ද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ home page එකට log වෙනවා. ඉතින් අපේ වැඩේ success. එහෙනම් අපි යමුද code එක පැත්තට code එක බලන්න. අපේ coding එක පැත්තට ආවොත් ඉතින් මේ තියෙන අපේ forgot password option එක අපි div එක දාලා හදාගත්ත එක. ඉතින් අපි ඒකට දාලා තියෙනවා function එකක් on click එකක් දාලා forgot password කියලා. ඉතින් ඒක ක්ලික් කරාම අපි JavaScript පැත්තෙන් ඒකට Ajax වලින් යන්න හදලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මෙතන model කියලා එකක් දාගෙන අපි වෙනම හදාගෙන තියෙනවා. අපි කලින් දැක්ක අපේ show password එක ඒ වගේම new password එක තමයි මේ තියෙන්නේ. ඒත් එක්කම ඒක show hide කරන්න වගේම අපි හදාගත්තා. ඒ වගේම මේ තියෙන අපේ retype password එක, ඒ කියන්නේ password එක නැවත ඇතුළත් කරන්න new password එක. ඉතින් ඒත් එක්ක මේ තියෙන අපේ verification code එක එන එක. ඉතින් ඒත් එක්කම මේ තියෙන අපේ reset password button එක. ඉතින් අපි ඒවට on click දාගෙන තියෙනවා. බලමු අපි ඒවා JavaScript වලට ගිහිල්ලා කොහොමද හදාගන්න තියෙන්නේ කියලා. ඉතින් අපි ඒවත් Ajax මාර්ගයෙන් forgot password process.php එකට link කරලා තියෙනවා. ඉතින් include එකක් දාලා include කරලා තියෙනවා අපි කලින් වගේම අපේ
connection.php ෆයිල් එක. ඒ වගේම include කරලා දෙන විශේෂයෙන්ම මේ smt.php phpmailer.php ඒ වගේම exception.php කියන ෆයිල්ස් ටිකත් ඉතින් අපි ඒවා මෙතන බලා ගන්න පුළුවන් මේ තියෙන smt එක. ඒ වගේම මේ oauth කියන php dot කියන එක වගේම සහ අපේ p3 php කියන එක php mailer වගේම ෆයිල්ස් ටිකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි forgot password එක පැත්තට ආවොත් අපේ process.php එක පැත්තට ආවොත් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි database එකකට link කරලා තියෙනවා අපේ select කරගන්න අවශ්‍ය email එක කියලා. ඒ කියන්නේ අපි password එක change කරන්න ඕනේ email එක select කරගන්න කියලා දාලා ඊට පස්සේ අපි එතන unique id එකක් දාලා database එකෙන් search කරලා අරගෙන මෙන්න මේ විදිහට අපි දාගෙන තියෙනවා email code එක. ඒ කියන්නේ senders email එක දාගෙන තියෙනවා. මෙතන email එක යවන්න ඕනේ කෙනාගේ email එක. ඒ වගේම අපි මෙතන reset password එක දාගෙන තියෙනවා. කියන්නේ password එක reset කරපුවාම email එක යන්න ඕනේ කෙනාගේ email එක දාගෙන තියෙනවා. ඒ වගේම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් verification code එක යන්න ඕන mail එකක් අපි දාගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම බලා ගන්න එතනින් verification code එක හරියට send වුණොත් success කියලා එන්න නැත්නම් verification fail කියලා එන්න කියලා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම එහෙමත් නැත්නම් email එක වැරදි නම් invalid email address කියලා එන්න කියලා තියෙනවා. ඊට පස්සේ එහෙමත් නැත්නම් please enter your email address කියලා අපි දාගෙන තියෙනවා මෙතනින්. ඉතින් අපි යමු JavaScript පැත්තට බලන්න. ඉතින් මේ තියෙන අපේ forgot password module එක. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් අපි function එකක් දාලා හදාගෙන තියෙනවා. ඉතින් අපි variable එකකින් data store කරගෙන තියෙනවත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපි දාගෙන තියෙනවා verification code එක send වුණා නම් හරියට අපිට alert එකකින් verification code has sent successfully to your email කියලා එකක් එන්න කියලා අපි දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනින් ගත්තට පස්සේ අපිට මෙතන තියෙනවා show password 1 එක. ඉතින් අපිට ඒකේ variable එකක් මගින් අපි data store කරගෙන තියෙනවා. ඒත් එක්කම මෙතන අපි තියෙනවා show password එක සහ hide password buttons දෙක අපි දාගත්ත එක. ඉතින් මේ තියෙන්නේ අපේ retype password එක. ඒකේ show සහ hide දෙක දාගත්ත එක. මේ තියෙන්නේ අපි ඔක්කොම details add කරාට පස්සේ අපි new password එක අපි retype කරගෙන අපි verification code එක add කරගත්තට පස්සේ අපිට reset password කියන button එක click කරාට පස්සේ වෙන්න තියෙන දේවල් ටික. ඉතින් අපි variable එක මාර්ගයෙන් අපි මේ data store කරගෙන තියෙනවා email එක, new password එක, retype password එක සහ වැදගත් වශයෙන්ම අපේ verification code එක අපේ email එකට එන. ඒක අනිවාර්යයි අපි email එක password එක change කරද්දී. ඉතින් ඒ ඔක්කොම success නම් අපිට alert එකක් එනවා password updated successfully කියලා. ඊට පස්සේ අපි බැරි වෙලාවක password updated successfully කියලා. ඉතින් ඊට පස්සේ අපි කලින් අපේ password එක update කරා වගේ ඊට පස්සේ අපේ database එකට ගිහිල්ලා අපේ password එක සහ අපේ verification code save වෙනවා.